ඉතින් මම thumbnail එක දකින්න ඇති. අද මම ඇවිල්ලා තින්නේ unboxing video එකකට. ඉතින් මේ මගේ channel එකෙන් ගෙන පළවෙනි unboxing video එක තමයි මේක. මේකත් මම record කරන්නේ මගේ phone එකෙන්ම තමයි. ඉස්සරහට ලස්සන වීඩියෝ ටික කරන්න පුළුවන් වෙයි. අද unbox කරන item එකත් එක්ක. එහෙනම් වැඩි කතා නැතුව යන වීඩියෝ එකට. මෙන්න තියෙනවා අපි unbox කරන්න යන බාණ්ඩේ DJI Osmo Pocket 4 Creator Combo. ඉතින් මං පට්ටාසන් හිටියේ මේක ගන්න. සෑහෙන කාලයක් තිස්සේ බලන් හිටියා ගන්න. කොහොම හරි ඔයාලා බලන්න ඇති අර මගේ ඩාටි එකේ වීඩියෝ එකේ ඩාටි කියන වීඩියෝ එකේ මම ගියේ මේක ගන්න තමයි. එතෙන්ද ස්ටොක් තිබ්බෙත් නැහැ. දැන් අපිට කිව්වේ දවස් ගානක් පහු වෙනවා කියලා. ඉතින් ෆයිනලි Osmo Pocket එක අපි අතේ ඉස්සෙල්ලා මෙතන උඩින් තියන්නේ අපිට guys min cancellation එක guys mic එකට අපි එකෙන් ගෙලින් තියන්ගමු guys. ඊට පස්සේ බලමු අපි මේ වගේ මොකක්ද තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලා ගෙලින් තියන්ගමු. ඉතින් මෙන්න මේ item එක තමයි guys අපිට DJI Osmo Pocket 4 Creator Combo එකේ ඉන්නේ. මේකේ ඔයාලට ගන්න පුළුවන් stand combo Creator Combo කියලා වර්ග දෙකක් තියෙනවා guys. stand combo එකට ඔයාලට එන්නේ cam එක විතරයි. ඉතින් මම ගත්තේ DJI Osmo Pocket 4 Creator Combo එක. ඉතින් ගොඩක් vlog කරන අයට මේ item set එකම තියෙන එක ගොඩක් වාසි. පොඩි මිල ගත්තොත් guys පොඩි ගාණක් තමයි මේක වැඩි වෙන්නේ stand combo එකට වැඩිය. Creator Combo එක මිල පොඩි ගාණකින් වැඩි. අපි එකත් පැත්තකින් තියාගමු. අපි දැන් එකෙන් එඩිටරෙන් බලමු guys කොහොමද setup කරගන්නේ අපේ DJI Osmo Pocket 4 එක කියලා.
ඉතින් දැන් අපි යමු guys අපේ කැමරාව පැත්තට. දැන් තමයි ඉතින් අපි අපේ කැමරාව අන්බොක්ස් කරන්න යන්නේ. අපි ඒකත් විතරම බලමු මොන වගේද කියලා. wow පට්ට මාසාන් හිටපු කාසාවක් තමයි guys DJI ලගේ Osmo Pocket 4 එක. ඒකත් දැන් එන ගදේ තියෙනවා. wow ටික බලක් දැනෙනවා guys අතට. ඉතින් guys මේ gimbal clamp එක අපි ඉස්සෙල්ලාම remove කරන් යමු අපේ gimbal clamp එක කැමරාවේ පැත්තට. okay ඒකත් පැත්තෙන් තියාගමු. okay ඉන්න තියෙනවා guys අපේ කැමරාව. ස්ටිකර් එක අපි රිමූව් කරන් යමු ඩිස්ප්ලේ එකේ. wow තත් ස්ටිකර් එකක් තියෙනවා guys. කත් අපි අයින් කරමු. wow ඊට පස්සේ අපිට මෙතනක් තියෙනවා guys ස්ටිකර් එකක් රිමූව් කරගන්න. ඒකත් අපි රිමූව් කරගමු. ඔන්න ඔය විදිහට තමයි guys Osmo Pocket 4 එක අපි unbox කරේ. ඉතින් ඔයාලා දන්නවා guys අපි මේක කනෙක්ට් කරගද්දී අපිට DJI Mimo app එක අපි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙතන ස්ටිකර් එකක් තියෙනවා කැමරාවේ guys අපි ඒකත් අයින් කරගමු. අපිට ඒක අමතක වුණා. wow මාරම ලුක් එකක් තියෙන guys. ඉතින් මොන ඔය විදිහට තමයි guys අපේ Osmo Pocket 4 එක අපිට බලා ගන්න පුළුවන් වෙන. අපි මේක ක්ලිප් කරගමු. අත ස්ටිකර් එකක් තියෙනවා අපිට. ඒකත් අපි ක්ලියර් කරගමු. touch display එකක් තියෙන්නේ. අපිට zoom කරන්න පුළුවන් මේකෙන්. okay අපේ කැමරාව පැත්තකින් තියාගමු guys. මේ tripod එක තියෙනවා, gimbal එක තියෙනවා, mic එක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි guys අපේ DJI Osmo Pocket 4 එක අපි unbox කරේ. ඉතින් මේ තියෙන cam එක, මේක තමයි කැමරාව DJI Osmo Pocket 4 එක. මේ pouch එක, මේ තමයි accessory set එක මේ bag එකේ guys. Osmo කියලා ගහලා තියෙනවා මෙතන. ඉතින් දැන් මගේ අතේ තියෙනවා guys DJI Osmo Pocket 4 එක. දැන් මම පෙන්නන්නම් ඔයාලට ඒකේ cam එකෙන් පේන්නේ කොහොමද? ඒක මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මෙහෙම තමයි gimbal එක adjust කරගන්න ඕනේ. okay wow. Terus supir